වයි හැන්දෑව නිකයත් එක්ක දිල් සාමාන්‍යයෙන් වෙඩින් එකක් ගන්නේ උත්සව ශාලාවක එහෙම නැත්තම් පල්ලියේ ශාලාවක විශ්‍රාම ශාලාවක පිස්සුද විශ්‍රාම ශාලාවල කොහෙද වෙඩින් ගන්නේ විශ්‍රාම ශාලා තියෙන්නේ වන්දනාවේ ගියාම ආච්චිලාට නැවතිලා ඉන්නේ ඇයි සීයලාට වෙනම එකක් තියෙනවා මෙන්න මේක අහගන්නවකෝ පහුගිය දවසක ඇමරිකාවේ පෙන්සිල්වේනියා කියන ප්‍රාන්තේ හරි වෙනස් තැනක වෙඩින් එකක් අරගෙන තියෙනවා ඔයාට කියන්න දිල් මේ වෙඩින් එක අරගෙන තියෙන්නේ එහෙ හොස්පිටල් එකක ICU එකේ දොස්තර මහත්තයෙකුයි නර්ස් කෙනෙකුයි කසාද බඳින්නද පිස්සුද නැහැ දොස්තර මහත්තයෙකුයි නර්ස් කෙනෙකුයි නෙමෙයි කතාව අහගන්නකෝ මනමාලයයි මනමාලී වෙඩින් එකට ලෑස්ති වෙලා ඉන්න අතරතුරේදී මනමාලයට එකපාරටම heart attack එකක් ඇවිල්ලා තියෙනවා මල්ලා සතුටටද දුකටද නෑ මැරිලා නෑ කොහොම හරි heart attack එකක් ඇවිල්ලා තියෙනවා මොකද මනමාලයට වයස අවුරුදු 68 නිසා අපෝ මාර මනමාලෙක්නේ කොහොම හරි වෙඩින් ඇඳුම පිටින්ම මේ මිනිස්සයාව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා. දැන් වෙඩින් එකට ලෑස්ති වෙලා ඉන්න නිසා මේක කල් දාන්නත් බැරි නිසා කරලා තියෙන්නේ. කල් දැම්මෝ ෂුවරුත් නැති නිසා. ඔව් ඒගොල්ලෝ කරලා තියෙන්නේ මනමාලිවත් ICU එකට ගෙන්නලා එතනම කසාද බන්දලා දීපු එක. එතකොට අෂ්ටක කිව්ව දොස්තරද? නෑ දැන් පල්ලියේ ෆාදර් මෙතනට ඇවිල්ලා තියෙනවා. පල්ලියේ ෆාදර් මෙතනට එද්දි ඉස්පිරිතාලේ අනිත් අය හිතලා තියෙන්නේ මේ මිනිස්සයා කප් එක ගහලා නිසා තමයි මේ ෆාදර් එන්නේ කියලා. ඔයාට කියන්න ෆාදර් එතනට ඇවිල්ලා මේ දෙන්නට බ්ලෙස් කරලා මංගල්‍ය ඉවර කරලා ගිහිල්ලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔන්න ඇමරිකාවේ පෙන්සිල්වේනියා වල ICU එකේ වෙඩින් එකක් අරගෙන. අයියෝ ඩික්කයි මමයි මගේ බෝයියයි බැන්දේ ICU එකේනේ. නෑ. ඒ කොහොමද? මේකනික අපි හොඳ හෝල් එකක් බැලුවා හම්බුනේ. පස්සේ AC ඇඳ පුටු ඔක්කොම තියෙන හෝල් එකකට තිබුණේ ගමේ හොස්පිටල් එකේ ICU එක විතරයි. එතන වෙඩින් එක ගත්තා. මරුවට තිබ්බා. ICU එකේ ලෙඩ්ඩු හිටියේ නැද්ද? නෑ කවුරුත් හිටියේ නෑ. අපි අතපෙන් වෙනුවට වක්කරේ සේලා ඉන්නේ. ප්ලාස්ටර් එකකින් අතෙන් එලි බන්දලා සේලයින් වක් කරලා මගුල කරා. ඒ දැන් ඔයා බැඳලාද? පොඩ්ඩක් ඉන්න. එනිකයි මම බැඳලාද? දැන් අතේ මුද්දක්වත් නැහනේ. ඒකනේ බං. හාපෝ මේ හොර බෝය මාව නෙමෙයිනේ බැඳලා තියෙන්නේ වෙන කෙනෙක්. පොඩක් ඉන්න නිකයි මම බෝයව මරලා එන්න. අනේ මන් දන්නේ